ඉතින් ඔයාලා අදත් පිළිගන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද AI වලින් මියුසික් එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් අය ඉන්නවා සින්දු ලියනවා. ඉතින් ඒවා කියන්න ලැජ්ජයි, කියන්න බයයි. කට ඩවුල් එන්නේ මේ මියුසික් එක නෑ. අන්න ඒ වගේ දේවල්. ඉතින් එන්නේ ප්‍රශ්න ටිකට උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ එක්කෙනෙක් අහපු දෙයක් තමයි මියුසික් එකක් හදාගන්න විදියක් නැද්ද මේ අපිට ස්ටුඩියෝ එකට සල්ලි දෙන්නේ නැතුව කියලා. සාමාන්‍යයෙන් දැන් මියුසික් එකක් හදාගන්න ඕනේ ස්ටුඩියෝ වලට සල්ලි දීලා ලොකු ගණන් දීලා හදාගන්න ඕනේ. ඉතින් අද කියන්නේ මම එහෙම නෙවෙයි කිසිම මුදලක් ගන්නදුව Google එකෙන්ම කොහොමද AI පාවිච්චි කරලා මේක හදාගන්නේ කියලා. ඉතින් මේ එක්කෙනෙක් අහපු එකක් තමයි මේ. ඉතින් ඕන එක්කෙනාට මම වීඩියෝ දෙනවා. ඉතින් ඔයාලට ඕනේ දේ අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන නැත්නම් අපේ WhatsApp group එකට join වෙලා මට message එකක් දාන්න. මම මේ WhatsApp group එකේ link එකේ මගේ මේ WhatsApp number එක මම පල්ලෙහාට description එකේ comment section එකේම දාලා තියෙනවා. අනිවාර්යෙන් WhatsApp group එකට join වෙලා ඉන්න. ඉතින් මේ ඒකෙන් අහලා තමයි මම ඔයාලට ඕනේ වීඩියෝ දෙන්නේ. ඉතින් මේ YouTube එකට දාන්න කලින් කියන්නේ මේ වීඩියෝ රෙකෝඩ් කරන්න කලින් මම ඒකට දානවා මම මේ වගේ වීඩියෝ එකක් කරනවා කියලා. අන්න ඒකයි ඉතින් මේ WhatsApp group එකට join වෙලා ඉන්න කියන්නේ. ඉතින් join වෙන්න බැරි කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. හරි දැන් අපි යන් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් නම් ඔයාලා යන්න ඕනේ Google Chrome එකට. හරි Google Chrome එකට ගිහලා ඔයාලා search කරන්න ඕනේ Suno කියලා. SUNO Suno කියලා search කරලා enter කරන්න. ඊට පස්සේ මේ විදිහට තමයි අපිට වෙන්නන්නේ. ඉතින් මෙන්න මේ පළවෙනිවට මේ සයිට් එකේ තියෙන්නේ Suno AI කියලා. ඉතින් මම මුලින්ම කිව්වා මේක AI වලින් කරන්න කියලා. ඉතින් අන්න එක ටච් කරන්න ඕනේ. මෙන්න මේ පළවෙනියට එන එක වෙන කිසිම දෙයක් ටච් කරන්න බෑ. මෙන්න මේ පළවෙනියට මෙන්න එක තමයි Suno AI කියන එක තමයි ටච් කරන්න ඕනේ. ඉතින් මම දැන් මේක ටච් කරනවා. ඊට පස්සේ අපිට මේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක ටච් කරන්න ඕනේ ඔයාලා. මාකර්ස් ඕන් කියන එක. ඊට පස්සේ මේ ඉන්ටර්ෆේස් එක තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනින් ඔයාලා මෙන්න මේ මියුසික් එකයි ගන්න නැත්නම් අන්න එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඉතින් මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔයාලා ෆෝන් නම්බර් එක දෙනවා නම් ෆෝන් නම්බර් එක රෙජිස්ටර් වෙනවා. ඊමේල් එකෙන් සර්ච් කරනවා නම් ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙනවා. ඉතින් මම දැන් මේක මේ ඊමේල් එකෙන් රෙජිස්ටර් වෙන්න තමයි හදන්නේ. මෙන්න මේ G අකුරක් එක තියෙන Google ලයින් අන්න එක ටච් කරනවා. හරි ඒක ටච් කරාට පස්සේ මෙතන මේ sign in කියලා දෙනවා. මම ඒක ටච් කරනවා. හරි දැන් මෙතන මට කියනවා ෆෝන් නම්බර් එක දෙන්න කියලා. දකින්න බලන්න මේ හරි sign up දෙනවා. ඊට පස්සේ sign in දෙනවා. දකින්න මට කොහේ වැරදුනා. හරි මම මෙතන මේ ඊමේල් එක දෙනවා. හරි ඉතින් මේ දවස්වල මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ස්ලෝ වෙන තාම මේ පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන. ඉතින් හැමෝම දන්නවනේ ඒක. මේ දවස්වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් ස්ලෝ. ඉතින් මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේක මේ සිංහලෙන් දෙන එක. හරි ඊට පස්සේ අපිට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ ආයි මෙන්න මේ වගේ මේ මියුසික් එක කියන්නේ ටච් කරන්න ඕනේ යාලා. හරි මේ විදිහට මම දැන් මියුසික් එක කියන්නේ ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේ ටික් එක ඔන් කරගන්න ඕනේ. මේ උඩම තියෙන ටික් එක ඔන් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ යට තියෙන ටික් එකත් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ටික් එකත් ඔන් කරගන්න ඕනේ. ඔන් කරන්න බෑ. ඉතින් ඔන් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔන් කරන්න. හරි මෙතෙන්ට දැන් අපි ඕනි සෝන් එක හදලා ඒ සෝන් එක මේක ටයිප් කරලා තමයි දෙන්න ඕනේ. ඉතින් කොපි කරලා දෙනවා නම් කොපි කරලා දෙන්නම් පුළුවන්. මම නම් කියන්නේ ටයිප් කරලා දෙන්න කියලා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඉතින් මම මේ කොපි කරලා තමයි දෙන්න හදන්නේ. ඉතින් මම ටයිප් කරන්න වෙලා නැති හින්දා. හරි ඉතින් දැන් මම මෙතන මේකක් හදාගත්තා. මේ WhatsApp එකට ගිහිල්ලා ඒක කොපි කරගන්න හදන්නේ. හරි මේ තියෙන යන්නේ සෝන් එක. ඊට පස්සේ මෙතන කොපි කරලා මෙතනින් පේස්ට් කරන්නයි තියෙන්නේ. ඉතින් මේක ලොකුම වාසියකට තියෙන මේක සිංහලෙන් වැඩ කරනවා. ඉතින් ගොඩක් ඒවා සිංහලෙන් වැඩ කරන්නේ නැහැ නේ. අන්න ඒකයි ඉතින් මේ AI tool එක සිංහලෙන් වැඩ කරනවා මේ වෙබ්සයිට් එක. හරි ඊට පස්සේ මෙතන මේ ටයිටල් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනේ ටයිටල් එක දෙන්නයි තියෙන්නේ. මේ කියන්නේ රොමැන්ටික් නම් රොමැන්ටික්, ඇලෝන් සෝන් නම් ඇලෝන් සෝන්, ලව් සෝන් නම් ලව් සෝන්. ඉතින් ලව් සෝන් කියන්නේ රොමැන්ටික් නෑ මට පොඩ්ඩක් වැරදුනා. ඉතින් මේ විදිහට ඉතින් මේක ඔයාලට කැමති විදිහට රැප් කරනවා රැප් එකක් විදිහට ඒ විදිහට අන්නේ ටයිටල් එක දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් මෙතන කරනවා රොමැන්ටික් කියලා. රොමැන්ටික් කියලා ගහලා මෙන්න මේ යට තියෙන ආයේ මේ මියුසික් අයිකන් එක කැරෙට් කියලා අන්නේ කැරෙට් කියන එක ටච් කරනවා. හරි මම දැන් මේ විදිහට කැරෙට් කියන එක ටච් කරා. ඊට පස්සේ මේ විදිහට අපිට මේ වෙබ්සයිට් එකෙන් මේ මියුසික් දෙකක් හදලා දෙනවා අපිට. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර 10ක් වගේ කාලයක් ඇතුළත මියුසික් එකක් හදලා දෙනවා අපිට.
ඉතින් මම දැන් මෙතන මේ උඩම තියෙන එක ප්ලේ කරලා පේනනම් ඔයාලට ඉතින් ඒක ටච් කරන්න විතරයි තියෙන්නේ මෙන්න මේ අකුරු ටික නේ මෙන්න මේ පින්තූරේ තියෙන්නේ. අන්න ඒ පින්තූරේ ටච් කරන්න තමයි තියෙන්නේ. මම දැන් විදිහට පින්තූරේ ටච් කරනවා. හරි. ඔන්න මේ විදිහට ප්ලේ වෙනවා. ඉතින් මේක YouTube desktop දෙකම එකක් නෙමෙයි දෙවර විතර තමයි. ඒක තමයි ඩොක් කරනවා. මෙන්න මේක බලන්න. Bagai adatnya ඔබව මයි ඉල්ලන්නේ. ඒ විදිහට තමයි ප්ලේ වෙන්නේ. ඉතින් මම මේ දෙවෙනි එකත් ප්ලේ කරලා පෙන්නන්නම්. කොයි වුණත් ඔතන මතක් කරනවා ඉතින් ඔයාලට channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලනවා නම් ඒ වගේ තමයි bell icon එකත් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපුවා. අර notification එක විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් මම දැන් කියලා දෙන්නම්. මෙන්න මේ පල්ලෙහාන් තියෙන මේ ඩොට් තුනක් තියෙන අන්න ඒ ඩොට් තුන ටච් කරන්න. ඒ ඩොට් තුන ටච් කරාට පස්සේ මෙතන මේ විදිහට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් ඕන නම් වීඩියෝ එක විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ මියුසික් එක විතරක් ඕන නම් මියුසික් එක විතරක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා අපිට මේකෙන් මේ AI වලින් මේ වීඩියෝ එක දෙන්නේ නැහැ. ඉතින් පොඩි ඉතින් මොකක් හරි දාලා තමයි ඉතින් මේ සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න. ඉතින් මේ අවුඩි කියලා තියෙන එක ටච් කරන්න. හරි. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙලා ඇති ඔයාලගේ ගැලරියට මේ තියෙන මේ දැන් ඩවුන්ලෝඩ් වුණා. මේක දැන් ඕපන් කරන්නම්ම. ඩවුන්ලෝඩ් කරලා තියෙනවා ගැලරි. හරි. ඒ වගේම තමයි මම මේ දාපු මියුසික් එක ඉතින් ඔයාලා දන්නා ඇති. ඉතින් හැබැයි මෙන්න මේ මියුසික් එක හැදුවේ කොහොමද කියලා ඉතින් අන්නේ මියුසික් එක තමයි මේ. ඒකම තමයි මේ තනි කරම. ඉතින් අන්න ඒක හැදුණු විදිය තමයි මම මේ ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේක හැදුනෙත් අන්න ඒ විදිහටම තමයි. ඉතින් ඒකත් අහපු නැති කෙනෙක් ඉන්නවනේ වාරේ අහන්න. ඉතින් අරකට වැඩි හොඳයි ඒක. ඒ වගේම තමයි ඔයාලට මතක් කරනවා ඉතින් WhatsApp group link වලින් අනිවාර්යෙන් join වෙලා ඉන්න. ඒ වගේම තමයි WhatsApp එකේ message එකක් දාන්න මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මේ වගේ වීඩියෝ එකක් ඕනේ මේ වගේ වීඩියෝ එකක් ඕනේ කියලා. ඉතින් මම අනිවාර්යෙන් දවස් 2ක් ඇතුළත එයාට ඕනේ වීඩියෝ එක දෙනවා. හරි. ඒ වගේම තමයි අපේ මේ playlist ගිහින් තියෙනවා. ඉතින් WhatsApp ගැන වෙනම playlist එකක් ගිහින් තියෙනවා. ඉතින් message delete කරමු message edit කරගන්න විදිය අද scene කරපු වෙලාව බලා ගන්න විදිය. තමයි WhatsApp status වල react කරන විදිය මේ WhatsApp එකේ මේ මෙන්ෂන් කරලා අර මේ ස්ටේටස් දාන්න පුළුවන් එකක් වෙලා තියෙනවා මේ ඉපිරේ දාපු අප්ඩේට් එක අන්න ඒක. ඒ වගේම තමයි මේ ටෙරමැක් සීරීස් එක ගිහින් තියෙනවා. ඉතින් ඒක නම් මේ දවස්වල නවත්තලා තියෙන්නේ මම මේ දවස්වල මේ අර පොඩි කේස් තියෙන හින්දා. ඉතින් මේ තව ඉතින් කීක වීඩියෝ දාලා තියෙනවා. ඉතින් මේකේ විවිධාකාර වීඩියෝ එනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ අදට වීඩියෝ මම මෙතනින් නවත්තනවා. ඉස්සරහට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.